ඉතින් ඔයාටත් අයිඩියා එකක් ඇති තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි ඔයා දන්නේ නැහැ කොතනින්ද පටන් ගන්නවා කොහොමද මේක කරන්න යන්නේ කියන එක. ඉතින් බිස්නස් කිහිපයක් කරන කෙනෙක් විදිහට මම තීරණය කළා මගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්කම බිස්නස් එකක් කොහොමද රෙජිස්ටර් කරන්නේ සහ මේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද අවසානයේ ෆයිනල් ප්‍රොඩක්ට් එක වෙළඳ සැලේ රාක්කේ තියෙන තැන වෙනකම්ම ඒ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියන එක වීඩියෝ සීරීස් එකක් කරා ඔයාලට කියලා දෙන්න. එතකොට මේ වීඩියෝ සීරීස් එක සම්පූර්ණයෙන්ම බලුවොත් එහෙම ඔයාලට තමන්ගේ බිස්නස් එක රෙජිස්ටර් කරන තැන ඉඳලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප් කරලා ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා බැංක් account එක ඕපන් කරලා ඒ හැමදේම වෙලා ඇඩ්වර්ටයිසින් මාකටිං කරලා තමන්ගේ ප්‍රොඩක්ට් එක වෙළඳ සැලේ රාක්කේ තියෙන තැන වෙනකම් මේ ප්‍රොසෙස් එක A to Z ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ දේ හරියට ඉගෙනගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව බිස්නස් එක පටන් ගන්න. ඉතින් ඒ හා සමාන නොලෙජ් එකක් මගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට මම දෙනවා වීඩියෝ සීරීස් එකක් කරා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝ ටික මිස් කරන්නේ නැතුව බලන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාව ඇතුලේ ඔයාලගේ බිස්නස් එකක් පටන් ගන්න A to Z process එක ඉගෙන ගන්න පුළුවන්.